හරි පුතේ එහෙනම් හැමෝටම ආයුබෝවන්. ඔන්න වෙනද වගේම අපි සතියකින් හම්බ වෙනවා. මොකටද? ගණිත ගැටලුවක් සාකච්ඡා කරන්න. මම පුතාලා දැන් මේ වෙනකොට සිංහල පාඩම් කරලා ඇති හොඳටම. නේද? දෙමළ ටික පාඩම් කරලා ඇති. ඉංග්‍රීසි වචන ටික පාඩම් කරලා ඇති. වෙනකොට පාඩම් කරලා තියෙන්න ඕනේ. අය ගොඩාක් කල් නෑ ශිෂ්‍යත්වයට. නේද? එහෙනම් මොකද අද ටීචර් කියලා දෙන ගණිත ගැටලුව? හරි කිව්ව නේද? බලන්න. බසයක මගින් 30 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාටම බෑගයක් හෝ බෝතලයක් හෝ ඒ දෙකම ඇත. ඔවුන්ගෙන් 13 දෙනෙකු ළඟ බෑග් තිබූ අතර 19 දෙනෙකු ළඟ බෝතල් තිබුණේ නම් බෑග් සහ බෝතල් යන දෙකම තිබූ මගින් ගණන. මොනවද මේ කියන්නේ? බසයක මගින් 30 දෙනෙකු හිටියලුමයි පුතේ. මෙන්න මේ අයගෙන් සමහර අය ළඟ බෑගයක් තියනවලු. සමහර අය ළඟ බෝතලයක් තියෙනවලු. හැබැයි සමහර අය ළඟ බෑග් එකයි බෝතලයයි මේ දෙවර්ගයම තියෙනවලු. නේද? අපෙන් අහන්නේ බෑගයක් සහ බෝතලයක් මේ දෙවර්ගයම තියෙන්නේ කී දෙනෙක් ළඟද කියලා. හරිද පුතේ? නම් මේක ප්‍රශ්න දිග වුණාට බය වෙන්න එපා. බොහොම කෙටි ක්‍රමයක් අද මම ඔයාලට කියලා දෙනවා. මොකක්ද කොහොමද හොයන්නේ? මෙන්න මේකේ මම පුතේ තියෙනවා 13 දෙනෙකු ළඟ බෑග් 19 දෙනෙකු ළඟ බෝතල්. මෙන්න මේ දෙන්න එකතු කරන්න ඕනේ ඉස්සරෝම. හරිද? 13 දෙනෙකු ළඟ බෑග් 19 දෙනෙකු ළඟ බෝතල්. මම පුතේ තවත් කිව්වොත් කුඩක් තියනවා කියලා. කී දෙනෙක් හරි කියලා කුඩක් තියනවා කිව්වොත් එහෙම එයත් මෙයාට එකතු කරන්න ඕනේ. එහෙම ඒවා තියනවා ගණන්. අපි තව අද ගණන් 9ක් තව හදනවනේ නේද? ඒ වගේ තියනවා. එතකොට මම පුතාලා දැනගන්න පුළුවන්. එහෙනම් මේකේ තියෙන්නේ බෑග් සහ බෝතල් විතරයිනේ. එහෙනම් ඔන්න ඒ දෙන්න එකතු කරනවා. එහෙනම් 9යි 3යි 12යි 12න් දෙක දානවා 1ක් ඉතිරි 1යි 1යි 2යි මේ 1යි 3යි. එහෙනම් අපිට 32ක් ආවා. මේ අනන්න නෙමෙයි උත්තරේ. හරිද? ඊට පස්සේ මම අපි කරන්න ඕනේ මුළු මගෙන් ගණන 30යි කියනවා. මෙන්න මේ ආපු එකතු කරලා ගත්ත උත්තරෙන් අපි මේ මුළු මගෙන් ගණන අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට එකතු ආවා 32ක්. මුළු මගෙන් ගණන 30යි කියනවා. 32න් 30ක් අඩු කරනවා. 2න් බිංදුවක් 2යි 3න් 3ක් බිංදුවයිනේ. එහෙනම් මයි පුතේ මෙන්න ආවා අපිට මේ ප්‍රශ්නෙට අහන උත්තරේ බෑග් සහ බෝතල් යන දෙකම තියාගෙන ඉන්නේ මයි පුතේ මගෙන් දෙන්නයි. හරිද? එහෙනම් මේ 30 දෙනාගේ බෑග් සහ බෝතල් දෙකම තියාගෙන ඉන්නේ මගෙන් දෙන්නයි. මම මේත් එක්කම ඔයාලට තව එකක් කියලා දෙනවා. අපෙන් යවුවොත් මයි පුතේ බෑග් පමණක් තියාගෙන ඉන්නයි කී දෙනයිද? බෝතල් පමණක් තියාගෙන ඉන්නයි කී දෙනයිද කියලා. එහෙම ඇහුවොත් මයි පුතේ අපි කරන්න තියෙන්නේ බෑග් පමණක් කිව්වොත් අපිට කියනවා මෙතන 13 දෙනෙකු ළඟ බෑග්. එහෙනම් මයි පුතේ මෙන්න මේ 13න් අපි මේ අපි දෙවර්ගයම තියාගෙන ඉන්න ගාන අඩු කරන්න ඕනේ. දෙවර්ගයම තියාගෙන ඉන්න ගාන අඩු කරනවා. එහෙනම් 3න් 2ක් 1යි මෙතන 1යි. එහෙනම් 11 දෙනෙක් ළඟ බෑග් පමණයි. එතකොට මේ මෙතන මේ දෙන්නත් එකතු වුණාම තමයි මේ 13 හැදෙන්නේ බෑග් තියාගෙන ඉන්න අය. එහෙනම් අපෙන් ඇහුවොත් බෝතල් පමණ. එහෙනම් 19න් මේ දෙවර්ගයම තියාගෙන ඉන්න ප්‍රමාණය අපි අඩු කරන්න ඕනේ. එහෙනම් 9න් 2ක් 7යි 1න් බිංදුවක් 1යි. එහෙනම් මෙන්න බෑග් බෝතල් පමණක්. හැබැයි අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ බෑග් සහ බෝතල් යන දෙකම තියාගෙන ඉන්න මගෙන් ගණන 2යි. මයි පුතාට මම මේ දෙක කියලා දුන්නේ අමතර දැනුමක් විදිහට සමහර ප්‍රශ්නවල අහුවත් අපේ.
කොහොමද එහෙනම් හොයන්නේ? බෑග් පමණක් කිව්වොත් මයි පුතේ මෙන්න බෑග් 13 දෙනයි. ඒ 13න් මෙන්න මේ දෙවර්ගයම තියාගෙන ඉන්න ගාන අඩු කරන්න ඕනි. එතකොට අපිට එනවා බෑග් පමණක්. බෝතල් පමණක් කිව්වොත් මෙන්න මේ 19 දෙනාගෙන් මේ දෙවර්ගයම තියාගෙන ඉන්න ගාන අඩු වුණාම අපිට එනවා බෝතල් පමණක් තියාගෙන ඉන්න මගින් ගණන. ලේසි නේද? හරි. එහෙනම් ඔන්න මේ වගේම ගණන් අපි තව 9ක් අද දවසේ ඇතුළත ඔයාලත් එක්ක හදනවා මම. එතකොට මයි පුතාලට මේක මතක තියාගන්න බොහොම ලේසි වෙයි. නේද? අපි එක වගේම ගණන් 9ක් හදපුවාම අපිට ඉක්මනට ඊට පස්සේ ආපහු මේ ගණන හදාගන්න පුළුවන්. එහෙනම් මේක ලියා ගන්න අපි ඊළඟ ගණනට යන්න කලින්.